බුවිඳු මේ කතාව පටන් ගන්නේ මං ක්‍රාෆ්ටෙන් බුවිඳු ඩුවල්ස් ගහද්දි ක්‍රාෆ්ටෙන් එන්න මැසේජ් එකක් නිසා. ඉතින් මේ කතාව දිගටම දෙන්න ගන්නේ මේන මැසේජ් එක නිසා. ඔයාලට අනිවාර්යෙන් මේ කතාව බලන්න ඕන නම් ඉස්සරහට එන එපිසෝඩ් වලට අපේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ. එහෙනම් මේ කතාව බලන්න සහ enjoy ගන්න. ඇයි ඔය දෙන්නම ගහ ගන්නවා ඔය දෙන්න ගහගෙන මාත් ගන්නවා. කලයන් වදමුති මාව මට එක්ක තීරුවට පොප් කරා. මේ පොඩ්ඩක් කිව්වනේ බුවිඳු උඹලත් එක්ක බෑ කියලා. පොඩ්ඩක් ඉඳපන් පට කටවහ මට ඩිස්කෝඩ් එකේ එපා ගහන්න පොඩ්ඩක් ඉන්න යාගේ මැසේජ් එක මොකක්ද කියලා බලමු. අපිටත් කියන්න හෙන්න. අපිත් තාව ඉතින් මේ මැසේජ් එකක් ආවා මල්ලි. ක්‍රාෆ්ටින් මේක තමයි වෙලාව මට දැන් මේක කියන්න වෙලාවක් නෑ. මං දාන සර්වර් IP එකට ඉක්මනට අර ගහනවා. මේ මොකද්ද මේ හෙලෝ මේ මගේ යාළුවෙක් මොකද්ද මේ මොකද්ද සීන් එක පොඩ්ඩක් කියන්න. මොකයි කියන්නේ? මොකද්ද බං කිය මේ මෙව්ව එක්ක බං. සර්වර් IP එක දාලා ඌ සර්වර් IP එකක් දාන්නලු මේ මොන්ස්ටර් කියලා එකෙක් බං ඒක ගහලා හරි මොකක් හරි ඉතින් නැත්තම් අපි ගිහලා බලමුද මොකද? මේක ඉවර කරලා. මේක ඉවර කරලා. ඒක ඉවර කරලා ගියොත් ඉවර කරලා. මම ඉවර කරමු. මල්ලි වෙලාව නෑ ඌ ඉක්කන්ට එන්නලු යන් එනම් ඔය මට කිල් එක දෙන්න. කිල් එක A few moments later. මේ වල දෙනවද ක්‍රාෆ්ටින් මේවා කිය ප්ලේ මේකද හිටියේ? පොඩ්ඩක් ඉන්න එනවා. හරි මේ සර්වර් එක තමයි. මේ අඩේ මේ මොකද්ද මේ සර්වර් එක මේ මෙහි වතුර මේ එම්මකුර මොකක්ද දන්නේ නෑනේ. ඌ විනාශ වෙලාව. මං හිතන්නේ අර මොන්ස්ටර් සීන් එක නේ බම් මෙතන. උඹට අර කිව්වේ මොන්ස්ටර් සීන් එක. මේක පට්ට විදිහට පිපිරිලා නේද? ඌ බම් විනාශ කරලා තියෙන්නේ. මොකද්ද මේ මට තේරෙන්නේ නෑ මේ සර්වර් එක මොකද්ද කියලා. ඉතින් කිසිම දෙයක් දන්නේ නැතුව Minecraft නිබුඳුයි සර්වර් එක ඉස්සරහට යන්න තීරණය කරා. මොකද අර ප්ලේයර්ස් දැන් එනවා කිව්ව නිසා අපිට කිසි දෙයක් හිතා ගන්න බැරි තිබුණා. එහෙනම් මේ වීඩියෝ එක අපි ඉස්සරහටත් කන්ටිනියු කරන් යනවා. එහෙනම් අනිවාර්යෙන් channel subscribe කරලා එකතු වෙන්න. මේ බ්ලොක් හොගන්න මේ වහින්න යන්නේ මොකද්ද කරන්නේ? අපි ප්ලේ කෙනෙක් කරන්න තු තනියෙන්ද දැන් ඉන්නේ අපි තුන් දෙනා. මේ විසර්වර් එක මොකද්ද කියලා දන්නේ නැහැ. අන්න එකෙක් කිනෝ දූපන් අන්න එකෙක් කිනෝ. පරිසංග නන්දරයිට් එකෙක් කිනෝ. නෑ අඳුරන එකෙක් අඳුර නෑ මූ තමයි මට කතා කරේ. අඩෝ. මේ ආදර ෂැඩෝ කින් කිව්වේ. මේ තමයි බං හරිද? ඔව් මේ ඩයල් එක තමයි අපිට කතා කරේ. මොකද්ද සීන් එක මේ අපිට ෂැඩෝ කින් කියන්නේ? මේක ඉන්නවා මොන්ස්ටර් කියලා ප්ලේ කෙනෙක් හරිද? මම ඔයාලට විස්තරය කියන්න දැන් එනවා. අපි යන්නකෝ වගේ මොකක් හරි දැන් අපි මෙතනට විස්තරයක් අහන්න ඕනේ. මොකද්ද කරන්න කියන්නේ මෙතන ඉඳන්? මේ වැස්සේ දෙවෙන්න බෑ. ෂැඩෝකින් මේ මොකද්ද කියන්නේ කි? දැන් අපි මොකද්ද කරන්නේ ෂැඩෝකින්? අපිට අය එන්න කිව්වේ. දෙවෙනවා. මේක ඉන්නවා පොඩි බේස් ලඩියක් මේ එන්නකෝ මම බේස් එක යන ගමන් ඔයාලට කියන්නම් විස්තරය. ඔයාගේ බේස් එකක් තියනවද? යන් ඔයාලා ගහගන්න බෑ එන්නකෝ යන්. විස්තරය කියන්න මේවා මේක ඉන්නවා මොන්ස්ටර් කියලා ප්ලේ කෙනෙක් හරිද? ඒ ප්ලේයර් කලින් මගේ හොඳම යාළුවා. ඕකේ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. මේ සර්වර් එක ඉතින් ඇත්තටම දන්නේම නැතුව ෂැඩෝ කින් අපේ එකංගේ ස්පෝන් එක ළඟම තිබ්බ කිසිම කරුණු නැති තනිකර TNT වලින් දාලා වගේ ගොඩාක් පිපුණු විලේජ් එකක් පැත්තට. ඇත්තටම මේක දකිද්දි මට ඒ වෙලේ හිතුණා මේ ප්ලේයර් ට්‍රස්ට් කරන්න බෑ කියලා. මොකද මං එහෙම ප්ලේයර් කෙනෙක් දැකපු ගමන් ට්‍රස්ට් කරන එක්කෙනෙකුත් නෙමෙයි. ඉතින් බලමු ඉස්සරහට මේ වීඩියෝ එකේ මොනවා වෙයිද කියලා. ඉස්සෙක් ගන්න ගියා හරිද? පිටරේ කරා. ඊට පස්සේ ඔය මොන්ස්ටර් කියන එක්කෙනා අපි දෙන්න එකතු වෙලා මේස් එකක් ගත්තා. මේස් එක මල්ලක තමයි තිබ්බේ. ඕකේ. ඊට පස්සේ මේ මොන්ස්ටර් කිව්වා මේ මේස් එක මට දෙන්න කියලා. මම නිකන් ආතල් එකට ගත්තා නේද? මං ආතල් එකට කිව්වා බෑ කියලා. ඉඳපන් ක්‍රාෆ්ට් පොඩ්ඩක් කියන දේ අහලා. මේ මං කිව්වා බෑ කියලා. මේ පොඩි ඉන්න. ෂැඩෝ කින් මේ මොකද්ද මේ විලේජ් එක මේක මේ අයි මකුළු දැල් බැඳලා. අනික බුවිදුවා කොහෙද ගියේ? මේක පරණ විලේජ් මේක කට්ටිය හිටපු විලේජ් එකක් කලින් ඒ විලේජ් එක දැන් කට්ටිය විනාශ කරලා තියෙන්නේ. හරි. මේ එන්නකො බේස් එකට යන්න. පොඩ්ඩක් ඔය දෙන මරා ගන්න තුයන්කෝ. අපිට මේක කරන්න ඕනේ. මෙයා මල්ලි කෑම නෑ ෂැඩෝ කෑම ටිකක් දෙනවා ප්ලීස්. කෑම ටිකක්
මේ අපිටත් කැම ටිකක් දෙනවද? අපිටත් කැම ගත්ත ඔක්කොම මේ අහන්න මේ දැන් අහන්න මේ අපිට මෙහෙම ගන්න බෑ අපි මෙහෙම ඉන්නක මේ ආරක්ෂිතද කියන්න ෂැඩෝගෙන්. ඔයා කියපු මේ ප්ලේස්ලා නෑ එයාලා දැනටත් මේ වටේ සැරිසරමින් එහෙම ඉන්නවා. යම් බේස් එකට යම් මැරෙන්න බෑ මේක මැරුණොත් ඔව් මේක මරනොත් අපි ගන්න වෙන්නේ නෑ. මේ අපි යන්න ඕනේ මේ කොහොම හරි මේ කියන්නේ මේ බේස් එකට. මේ තියඩෝර් ඔයාගේ අර හાર્ඩ්කෝ හાર્ඩ් පෙන්වන්න නැති ෂේට් මේ රිසර්ච් පැක් ඊළඟ එපිසෝඩ් එකේ තයින් කරන්නේ. නැත්නම් ඔයාගේ හાર્ඩ්කෝ හાર્ඩ් පෙන්වන්නේ නැහැ. ඕකේ මේ ගහන්න බෑ මේ මේ මගේ පස්සෙන් වරේ අපිට පිළිගන්න බැරියෝ. ෂැඩෝගේ තේර ගන්න ෂැඩෝගේ මෙච්චර කොබ්බෙක් තියෙන්නේ ඇයි මේකේ? මට තේරෙන්නේ නැහැ මෙච්චර කොබ්බෙක් ඒගාගෙන මේකේ එන ෆයිට් එකක් ගිහින් තියනවා නේද? අන්න අම්බලමා. ඔව් මේක ගොඩක් විනාශ වුණා. මොකද්ද මටත් පේනවා මේ මෙහෙම මොකක් හරි තියෙනවා. අල්ලි අම්බලමක් පේනවා වරෙන් තියඩෝර් මේ අම්බලමක් තියෙනවා මොකද්ද මේ එන්නකො මේ කියන්න මමත් විස්තර එන්නකො යන ගම මේකේ කලින් පේස් ලයිට් හරිද? ඔය අම්බලමේ වගේ එකේද? ඔව් ඒකේ පේස් ලයිට් අයාලත් එතන දැන් නෑ. ඔක්කොටම වගේ කියන්න ඕනේ මොන්ස්ටර්. ඔක්කොටම වගේ කියන්න ඕනේ මොන්ස්ටර් තමයි. ඔය මොන්ස්ටර් කියන එක එච්චර දරුණුයිද? ඒ කියන්නේ අපි ඔක්කොටම මේ අහන්න පොඩ්ඩක් අහන්න. දැන් ක්‍රාෆ්ට් ඉන්නනවා එන්න කිව්වේ. බුඳු මේ අපි දෙන්නත් ආවේ මේ එක ප්ලේ කෙනෙක්ට ගහන්නද? yes yes කියන්නේ කොබේ කෙනෙක්ට ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් එක ප්ලේද කීයද කියලා. එයාගේ මොන්ස්ටර් ඉන්නවා ටීම් එකක්ම. ඒ ටීම් එකේ පේස්ලා ඉන්නවා 10ක් 20ක් ඉන්නවා ප්ලේගේ මේ මොන්ස්ටර්ගේ ටීම් එකේ. සිරාටම ඔව් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ලොකු ෆයිට් එකක් දෙන්න තියෙනවා. ඒ කියන්නේ ඒ ටීම් එකේ එච්චර එයාලා ගොඩක් ඉස්දබන් එතකොට එයාලා පවර්ෆුල් ගොඩක්. මේ කොබ්බෙ වලට රැඳෙනා මේ ඔයාගේ දැන් බේස් එක්කෝ අපි ඔයාගේ බේස් එකට යන්. ඒ යම් බේස් එකට යම් එන්නකෝ මගේ පස්සෙන් එන්නකෝ. පොඩ්ඩයි නේ ලැඩ් යම් බඩ ගිහිල්ලා කො ෂැඩෝගේ එනවා නේද? ඔව් යා මේ මම මෙතන. යා මේ උඹල දෙන්න නිකන් අර මේ අහන්න උඹල දෙන්න නිකන් අර ඔක්කොම දන්නවා වගේ ඉස්සරහින් ගියාට මොනවද දන්නේ කියනවාක මොන හරි වුණොත් හරි දැන් ඉතින් හරි යමයි මම වාලු බලන්න මම මේක මේ අහනකො තන්ඩර්ස්ටෝන් එකකුත් එන්නද මන් දැන් අපි ඉක්මන් කරලා කරන දෙයක් කරමු නැත්නම් අපිට මේක කරගන්න වෙනවා. එහෙම උඩ යන්න මගේ පස්සෙන් එන්නකෝ. මේ මෙයාගේ පස්සෙන් යන්න මේ කොපියක් තියෙනවා අපිව අහුනොත් ඉවරයි. යන් මෙයා මට මේ සර්වර් මට මේ මෙයා දෙන මිෂන් එක ඉක්මන් කරලා කම්ප්ලීට් කරලා තව වැඩක් තියෙනවා කරන්න. ඒකයි අපි යන් ඉක්මන් මේ කරමු. ක්‍රාෆ්ට් මට ගහනවනේ ඒකෙන් බ්‍රැක්නේ. මට බුහිද වගේ ස්කින් එක පේන්නේ නැහැ ක්‍රාෆ්ට්. ඇයි දන්නේ? ඒ බං ඌ මේ මේ කියන්නේ ෂැඩෝ කී මේ හැමතැනම මේවා කරලාද? ඔව් මේ මුළු මේකම දැන් සර්වර් එකම වගේ විනාශ වෙලා තියෙන්නේ. මේ මෙයාලා නිසා වර්ධ මේ ඇයි මේ මෙතන විතරක් හිම තියෙන ෂැඩෝගේ? ඔයාගේ මොකක් හරි මෙතන එකක් තියෙනවා. මට නෑ වැටුණා. මම ඇතුළට ගියා මොකද්ද මේ? මෙතන මොකද්ද? මගේ බේස් එක. ඔයාගේ බේස් එක මට යනවා පොඩ්ඩ මට ෂුවර් නෑ මේ ෂැඩෝ කින් ඔයාලා යනවා. ඔයාලා යට යන්න. මම එකට මට ෂුවර් නෑ මෙයාලා හැම එක්කෙනාම. වඩ මේ අඩෝ නෑ බේස් එකක් එන්න. අඩෝ ආම ඩයමන්ඩ් ආයි මට ඩයමන්ඩ් නම් රෙකෝනේ. මේ මොකද්ද මේ? මේ දින මගේ බේස්. අර වේගින් යනවා දැන්. ඔයාලට ඕන දෙයක් ගන්න දැනට. මෙතන මේ ඉන්විසිබල් පෝෂන් තියෙන අපිට තව චුට්ටකින් කියන්නේ අපිට ලොකු මෙහෙයුමක් කරන්න තියෙනවා. මොන්ස්ටර්ගේ බේස් එකට ගිහිල්ලා ෆුල් ඩයමන්ඩ් මිස්ටර් ආගෙන නෙදරයිට් ආමරට යාගේ හොරකම් කරන්න. අපිට යාගේ නෙදරයිට් ආමරට හොරකම් කරන්න තියෙනවා. සිරාටම මේ අහන්න මේ පොඩ්ඩක් ඉන්න මේ ඉන්විසිබල් පෝෂන් වලින් මේ අපිට පුළුවන් නේද හැංගෙන්න. එතකොට ස්ට්‍රෙන්ජ් නෑ ෆයර් රෙසිස්ටන්ට් තියාගන්න ඕනේ. අපිව පේන්නේ නැති කොබ්බෙක් මට ලැඩර් ඕනේ. ඊට පස්සේ අහන්න මේ පර්ල් ගමු මට පර්ල් ස්ටැක් තුනක් තියෙනවා නේ 16ක් තුනක්. මේ අපි මෙතනින් දැන් තුයි කියන්නේ මේ ෂැඩෝ කෙන රෙඩි වෙලා යන්න ඕනේ එතනට. දැන් එයාගේ බේස් එක්කෝ එයාගේ බේස් එකක් තියෙන මේ ළඟම තමයි. ඒ කියන්නේ අපිට අහන්න මේ අපිට ලොකු ෆයිට් එකක් කරන්න එනවා කියන්නේ යාලත් එක්ක. ඔයාලත් එක්ක අපි දැනට මේව ගාගෙන අපි මේ නෙදරයිට්
ගන්න තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි 10ක් 30ක් එක්ක මේ ලොකු ෆයිට් එකක් තියෙනවා අපිට. අපි 4 දෙනා විතර ඉන්නේ. වඩ්ඩෝ යුද්ධ හතරක් විතරක් අපි 4යි තව පේස්ලා ඉන්නවා 15ක් 20ක් විතර. එතන ඒ අපි ඩයිමන්ඩ් ආවර්දම් කොහොමද ඔය කියනකො ප්ලේස්ලා 15ක් 20ක් එක්ක ප්ලේ කරන්නේ ඒ මන්නේ රයිට් අඩු ඉස්සෝගේ මේ කඩු අර මේ ඔයා කියපු නෙදරයිට් ආමර ගන්න අපිට මොකද්ද ගන්න තියෙන ටාස්ක් එක පොඩ්ඩක් මට කියනවාද මේ එතකොට ෂැඩෝ කියන අපි යන්න ඕනේ මේ අපි ඩයිමන්ඩ් ආමර දාගත්තු 4ක් නෙදරයිට් ආමර්ස් එක්කෙනෙකුයි ඩයිමන්ඩ් ආමර්ස් 20ක් 30ක් එක ගහ ගන්න ඕනේ ෂැඩෝ කින් ඒකත් තමයි ඒනට අපි දැන් මං කිස්සල කිව්වේ මොන්ස්ටර්ගේ තියෙනවා ඔක්සිඩන් වලින් හදපු ලොකු මේ එකක් අපි ඒකේ තියෙනවා අපි ඒක හොරගම් කරන්න ඒකේ තියෙනවා නෙදරයිට් ආමර් ටික ඔයාලා කට්ටියට එතකොට අපි මේ නෙදරයිට් ආමර් ටික පොරෙන් උස්සලා තමයි මේ මොන්ස්ටර්ලට ගහන්න යන්නේ ඔව් ඒකේ තියෙනවා කව් ෂීප් එකක් හරිද මම ප්ලෑන් එක කියන්නද කව් ෂීප් ෆාම් එක ඔව් මම ප්ලෑන් එක කියන ඒක මම හරි කවුරු හරි මේ කව් ෂීප් ෆාම් එකේ මේක මේ දොර කඩන්නම් එයාලා ඊට පස්සේ අවදාන ගන්නම් ඔයාලට තියෙන්නේ ඒක ඇතුළට ගිහිල්ලා අර නෙදරයිට් ආමරුයි අවශ්‍ය බරුමුත් ටික ඔක්කොම මේව කරගන්න ගන්නට එතකොට හරි නේද හරි යන්න ඒකෙන් තමයි ඩයමන්ඩ් පික් එකක් දෙන්න අපිට කඩන්න ඩයමන්ඩ් පික් එකක් ඕනේ අපි කියලා මොකෙන්ද කඩන්නේ මේ ඩයමන්ඩ් පික් එකක් මට කිසිම ප්ලේ කෙනෙක් ෂුවර් නෑ වුණාට කමන්නේ අපි ගිහින් ඒක ගහන්න ඕනේ එහෙනම් let's go to the mission අපි යන් guys